Hey study lovers, welcome back to my YouTube channel. ඉතින් මං අදත් අරගෙන ආවේ මගේ uni life එකේ තවත් එක ලස්සන දවසක් ගැන. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එකටත් කැමති වෙයි කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ මගේ uni series එකත් එක්ක join වෙන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි vlog එකට යමු. අද දවස පටන් ගත්තේ නම් පොඩි වැස්සක් වැහැලා. අපි උදේ තමයි දන්නේ අපිට මේ පළවෙනිදා ඉඳන් ෆිසිකල් ලෙක්චර්ස් නැහැ කියලා. ඒ වෙනුවට සති දෙකක් එක දිගට ඒ කියන්නේ මයි 13 වෙනකන් අපිට තියෙන්නේ ඔන්ලයින් ලෙක්චර්ස්. 이상해졌어 자꾸만 시도 때도 없이 시무룩하고 고민이 생겼니 초등학교 영어 수업 시간에 배웠었던 현재 진행형 같아 하루에 10번 내 맘이 움직여요 ඉතින් අද දවස පටන් ගත්තෙම වැස්සකින් නිසා පොඩ්ඩක් අද දවස සීතලයි. ඒ මදිවට ලෙක්චර් හෝල් එකේ AC එකත් එක්කම ෆෑන්ස් උත් දාලා තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් ඇඟ උණුසුම් කරගන්න Nescafe එකක් බොන්න ආවා. ඉතින් අපිට Nescafe එක රස කර බොන්න වෙලා තිබ්බේ නැහැ. මොකද එකපාරටම පොදයක් එන්න පටන් ගත්තා. 나왜 렉처러 있네. 아빠. 렉처러 해야 이상하고 아름다운 느낌이 좋아 걱정되고 보고 싶은 이런 기분은 현재 진행형 사실은 나도 뭐가 뭔지 잘 모르겠어 어쩌다 우리 여기까지 알 수 없는 비동사 플러스 ing LOV를 붙여보면 사랑인 것 같아 Sesi muka. Ya, rumah itu sepatu kayak kalau pada kayak
හරි කමන්නේ කටේ දාගන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන් දැන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති ඕනම IT related පාඩමක් ඉගෙන ගන්න. ඉතින් අදට ලෙක්චර්ස් ඉවරයි. දැන් මං යන්නේ මට තියෙන මීටින් එකකට යන්න. ඒ කියන්නේ මම දිරිය ප්‍රොජෙක්ට් එකේ සේල්ස් ටීම් එකේ ඉන්නවා. ඉතින් අද තමයි ෆස්ට් ඉන්ටරැක්ටිව් සෙෂන් එක තියෙනවා කියලා කිව්වේ. ඉතින් මං ඒකට තමයි දැන් මේ යන්නේ. ඔයාලට පේනවා වගේ මෙතනදි වෙන්නේ අවුරුදු උත්සවයට සැරසිලි සීනියක් කළා යන කරනවා. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ගෙවිලා ගියේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එකත් enjoy කරන්න ඇති කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ මගේ vlogs enjoy කරනවා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ ඔක්කොම පරිස්සමින් ඉන්න. bye.